යකේ කෝ මේ අපේ තාත්තා බස් එක ගේන්න ගියා තාම නෑනේ. ඇයි වල්ලි තමුසේ හිතුවද මේ තාත්තා ළඟට ගියේ කියලා? තාත්තා ගියේ පන්නේ පිටියේ. ඉන්නම තාත්තා එනකන් තාත්තා බස් එකක් ගේන්න ගියේ ජෙට් එකක් නෙමෙයිනේ. බට මම මොකද ළමයි ඔය කෑ ගහන්නේ? මට කිසිම වැඩක් කරගන්න දෙන්නේ නෑනේ. ඉතින් මේ මල්ලි මට ගහනවා. අන්න තාත්තාවා. Wow. ආලමයිනේ කවුද තාත්තා මහන්සියෙන් හම්බ කරලා ගෙන ආපු වාහනේ. ඔය මහන්සිය පිටිපස්සේ කවුද දන්නේ නැහැ හිටියේ. මොකට කියනවද ඉතින් හැම ගෑනිම හිතන්නේ මිනිහාගේ මහන්සියේ ප්‍රතිඵලයක් ගෑනි කියලා. මොකක් හරි කිව්වද සුරංග ඔයා? නෑ නෝනේ මං කිව්වේ ඔයාගේ මහන්සියේ ප්‍රතිඵලයෙන් ඉඳ තමයි ඉතින් මේ නේද? ඒක මිසක් හොඳටම මහන්සි සරෝජා කීයට ගියපු පාරද මේ? ඒක තමයි මාත්‍යා යන් ඔබ ගේ ඇතුළට ඇඟ ටිකක් හොදගෙන එමු එන්නකො බට්ටියක් කාලා මහන්සි ආරින්න. මොකද මිනිස්සු එක්ක කන විදිය මේ ළමයි ඉස්සරහා මේ තාත්තේ අර මං කිව්වදේ මොකද්ද පූර්ණ? නෑ මේ තාත්තේ අර මේ බස් එකට දාන්නේ මගේ නම නේද? එහෙම කොහොමද තමුසේගේ නම විතරක් දාන්නේ? නම දාන්න ඕනේ වාසනාවන්ත නමක්. බස් එකට දාන්නේ මගේ නම කසුනි එක්ස්ප්‍රස්. එහෙම නේද තාත්තේ? හරිම වාසනාවන්ත නම කසුනි එක්ස්ප්‍රස්. අනේ මේ තමුසේගේ වාසනාවන්තකම. නෑ බස් එකේ නම පූර්ණ එක්ස්ප්‍රස්. පූර්ණ ඔක නවත්තනවා දැන්. ඒක මම තාත්තා එක්ක කතා කරලා ටික වෙලාවට කරන්න. අපි මොකන්ද සුරංග දැන් මේකට කරන්නේ? මුන් දෙන්න නැත්තම් මරාගෙන ඉවරයක් නැහැ. ඒක තමම නෝනේ මාත් මේ බැලුවේ මේකට මොකද්ද දෙන විසඳුම කියලා. තමසේ නම් බස් එක නම් මෙතට යයි. මං එපයි මුන් දෙන්නකට හන්නු බේරන්න. මගේ නම දැම්මුත් මොකද සුරංග? සරෝජා එක්ස්ප්‍රස්. අපේ නරකටම තියේ මගේ නම දැම්මුත්. මෙන්න වෙන්න කොහොම හරි කමන්නේ මේක විසඳලා දීලා යන්න. හෙට උදේට බලමුකෝ නෝනේ අපි. තාත්තේ අර වැඩේ හරි නේද? මගේ නම නේද දාන්නේ බස් එකට? උදේ පාන්දරම පටන් ගත්තා වුණා. හරි මම ඊයේ හොඳට තීරණයක් ගත්තා කල්පනා කරලා. ඒ මොකන්ද තාත්තේ? තාත්තා මගේ නමවත් දාන්න හිතුවද දන්නේ පොඩි එකා හින්දා. ඒව කොහෙද මාත් එක්ක. සුරංග තීරණයක් ගත්තා නම් මුන් දෙන්න ඉස්සරහම මේ තීරණේ ඉක්මනට දෙන්න. හරි ඉන්නකො නෝනේ. ළමයිනේ ඔන්න මම ගත්ත තීරණේ. දැන් කසුනි ඔයාගේ නම දැම්මොත් පූර්ණ ඔයත් එක්ක රණ්ඩුවට එනවා. පූර්ණ ඔයාගේ නම දැම්මොත් කසුනි ඔයත් එක්ක රණ්ඩුවට එනවා. ඒක හින්දා මම ගත්ත තීරණේ මෙන්න මේකයි. අනේ කියන්නකො තාත්තේ ඉක්මනින්. කියන්නකො තාත්තේ ඉතින් ඉක්මනින්. ඔන්න මේකයි තීරණේ. හොඳට අහගන්න. දැන් මම ඉස්සෙල්ලා කලින් කිව්ව දේ හොඳට මතක ඇතිනේ. ඒ හින්දා මම ඔයාලා දෙන්නගේ නමේ මුල් ලකුරු අරගෙන බස් එකට නම තිබ්බා. අනේ මහත්තයා තරංගියා කෝට්ටේ ගියා වගේ වෙන්නේ නැතුව ඕක ඉක්මනට කියනවා. මේ ළමයි ඉස්කෝලේ යන්නත් එපා මිනිස්සුયો. ඉතින් සරෝජා ඒක තමයි මම මේ කිව්වේ. අපේ පූර්ණගේ නමේ මුල් ලකුරයි කසුනගේ නමේ මුල් ලකුරයි. එතකොට මොකද්ද ඉතින්? ඔයා හිතලා බලන්න. පූර්ණගේ නමේ මුල් ලකුරයි කසුනගේ නමේ මුල් ලකුරයි. එතන මම කොල්ලගේ නම ඉස්සෙල්ලාම තිබ්බා. මොකද මම නැති කාලෙක කොල්ලනේ මේවා කරගෙන යන්න ඕනේ. පූර්ණ කියන කොට පුයන්න
මගේ නමේ මුල් ලකුර කයන්න. හත් දෙයනේ. පිස්සුද මිනිස්සුත් තමුසෙට පාරක දාගෙන යන්න පුළුවන් නමක්ද? මගේ හිතට ආවේ ඊයේ රෑ කල්පනා කරලා ඔච්චරයි. නැත්තම් තමුසේ මුන් දෙන්නගේ රණ්ඩු බේර බේර ඉන්නවා. පොක අයියෝ පොක දැනටම පරක්කු වෙලා තියෙන මට වැඩට යන්න. ඉක්මනට ලෑස්ති වෙනවා ඉස්කෝලේ යන්න. ආයෙ මගේ තීරණය වෙනස් කරන්නේ නැහැ. ඔච්චර තමයි. මේ මිනිස්යාගේ මොලේ ට්‍රැක්ලන්ත එකෙක්ද? පිස්සුද මන් දන්නේ මේකට. විනාඩි 10න් ලෑස්ති වෙනම ඉස්කෝලේට ගිහිලා දාන බස් එකේම ඉස්කෝලේ අපේ උන් මොනවා හිතයිද දන්නේ. ඔන්න ඔහි කමන්නේ. කොහොම හරි තින් නම් දෙක එකතු කරලා හරි නම දැම්මනේ. ඒ මචං පූර්ණ තාත්තා බස් එකක් ගෙනාවා නේද? ඔව් බං කවුද කිව්වේ? අපිට ඉතින් මචං ඔව් ආරංචි වෙනවනේ. ඒක නෙමෙයි මචං. දැන් බස් එකට නමක් දැම්මද? නමක්ද මේ ඔව් බං දැම්මා. මොකක්ද බං දැම්මේ නම? අපිටත් කියහංගු ඉතින් ආඩම්බර වෙන්නේ නැතුව. නමද මේ නම නම් තමා මචං පුක. මොකක් පුක? අම්මෝ මට බෑ පූර්ණ. හිනා වෙන්න එපා බං. තාත්තා දැම්මේ මගේ යක්කගේ නම් දෙක මුල් ලකුණු දෙක එකතු කරලා. වෙන ඉතින් මොකද්ද කරන්නේ? වෙලාවට බං උඹේ නම පුයන්නෙන් පටන් ගත්තේ හදිස්සියේ පයන්නෙන් වුණා නම් රෙදි නෑනේ. කටවාගෙන ඉඳන් මගෙන් කුණු හරපනවා වාසුදේවයා. හරි බං ආතල්ට ගන්න ගත්තේදී උඹ ආතල් ගනින්. ඉංග්‍රීසි මැඩම් වෙනවා. අම්මට සිරි good afternoon ළමයි. මොකද මේ පන්තියේ මෙච්චර හයියෙන් සද්දේ මං එනකොට? මොකද මලිත් මේ කියනවා බලන්න. නෑ ටීචර් මේ පූර්ණලා බස් එකක් ගෙනාවනේ. ඒක ගැන පොඩ්ඩක් අපි කතා කර හිටියේ. ඉතින් ඒකට හයියෙන් කෑ ගහන්න ඕනේද? බස් එකක් ගෙනාවන ළමයි ඔයාලා සතුටු වෙන්න ඕනේ. නෑ ටීචර් මේ බස් එකේ නම ඇහුවට පස්සේ අපිට hina ගියා. ඒකයි ටීචර්. නමට hina යනවා? ඇයි? මොකද්ද දාලා තියෙන නම? නමද ටීචර්? ඔව් නම තමයි මං අහන්නේ. හරිනේ දැන් උත්තර දීපන් ඔබ. මාව තරහ ගස්සන්න නැතු කියනවා මලිත්. ටීචර් මේ නම තම මේ පුක එක්ස්ප්‍රස්. පුක එක්ස්ප්‍රස්? පුක එක්ස්ප්‍රස් අයියෝ දැන් ළමයි කටවා ගන්නවා පාඩමට යන්න. අනේ මචං තරහ වෙන්න එපා මචං. කමක් නෑ බං. මල්ලි තාම තාත්තා ආවේ නැද්දේ? ආව නම් මෙහෙම ඉන්නේ නෑනේ. තාත්තා ඉතින් පුකේ මෙනවා කියලානේ කිව්වේ අපිව එක්ක යන්න. බලමුකෝ ටිකක්. බෝරුව නැගිටිනවා. අන්න ඉංග්‍රීසි ටීචර් එනවා. කසුනි තාම ගියේ නැද්ද? අනේ නෑ ටීචර්. තාම තාත්තා ආවේ නෑ. තාත්තා අලුතෙන් ගෙනාපු පුකේම අපිව එක්ක යන්න එනවා කියලා කිව්වා. තාම නෑ ටීචර්. පුකේ එනවා කිව්වා? අයියෝ මේ නම හින්දා අපේ රෙදි ටික ගැලවිලා යනවා. මොකද ළමයිනේ තාම ඔය ඇඳුම් පිටින්ම? නෑ අම්මේ මේ පුක කියලා දාලා තියෙන නම නිසා අපිව ඉස්කෝලේ ළමයි චාටර් කරනවා අම්මේ. ඒක නම් ඇත්ත තමයි අම්මේ. ඉතින් යකෝ මේ උඹලා දෙන්න මරා ගන්න හින්දානේ ওই නම දැම්මේ. දැන් ඉතින් මොනව කරන්නද? තාත්තා ওই නම ආයේ මාරු කරන්නෙත් නෑ. ඔක්කොම දැන් දන්නවා පුක කියනකොට මේ ගමේ හැත්ත බුරුත්තම. මොකද මේ සරෝජ මේ සද්දේ? නෑ මේ ඉස්කෝලේ ළමයි ලැජ්ජ කරනවලු ඔය බස් එකට දාලා තියෙන පුක කියන නම නිසා. යකෝ උඹලා ඕක ගෙනාව දවසේ ඉඳලා මරාගත්ත නේද? මගේ නම දාන්න මගේ නම දාන්න තොපි දෙන්න එකට මරාගත්ත නේද? දැන් කරන්න දෙයක් නැහැ. මුළු හැමෝම දන්නවා මේක පුක එක්ස්ප්‍රස් කියලා ඔක්කොම. කවුරුන් නොදන්න අය නෑ මේක පුක එක්ස්ප්‍රස් කිව්වම මුළු රටම දන්නවද? අනේ අයියෝ. සරෝජා මම යනවා පල්ලෙහාලට පුක හොදගෙන එන්න. මං ඒත් එක්කම පුකත් තරන් දේවාලයට යනවා. විජේපාලා එහෙම ආවොත් බලන්න හයර් එකක් තියෙනවා වගේ ඒක නැති කරගන්න එපා. හරි.
පූර්ණ පුතා කෝ තාත්තා විජේපාල මාමේ කොහොමද? තාත්තා ගියා පල්ලෙහා ඇල්ලට පුක හොද ගන්න. තාත්තා ඒත් එක්කම පුකත් තරන් දේවාලයට යනවා කිව්වා. මොනවා කිව්වා? පුක හොදන්න පහළ ඇල්ලට ගියා? ඇයි ගෙදර වතුර නැද්ද පූර්ණ පුතා? හරි ඒකත් කමන්නේ. පුක හොදන්න ඇල්ලටත් ගියා ගියමුකෝ. එතකොට පුක අරන් දේවාලයට ගියා කියන්නේ මොකද්ද? අනේ මේ විජේපාල මාමේ මට ඕවක් තේරුම් කර කර ඉන්න වෙලාවක් නැහැ. අන්න අම්මා ඉන්නවා ගෙදර අම්මගේ මහගන්න. පූර්ණ පුතා මේ වැඩිහිටියන් ගරු කරන්න ඉගෙන ගන්න හොඳද? ඉන්නකෝ මම ඔක්කොම කියන්නම්කෝ අම්මලාට. ගෙදර කවුද? කවුරුත් නැද්දෝ? විජේපාල අයියේ ඉතින් කියන්නකෝ. නෑ මේ සරෝජනන්ගේ මම සුරංග මල්ලි හම්බෙන්න ආවේ හයර එකක් යන්න බස් එකේ. අර කොල්ලා කිව්වේ මොකද්ද මේ තාත්තා පුක හොදන්න පහළ ඇල්ලට ගියා කිව්වා කියලා. ඔව්නේ විජේපාල අයියේ ඔන්න පුක හොදගන්න පහළට ඇල්ලට ගිහිල්ලා ඒත් එක්කම යනවා පුකත් තරන් දේවාලෙට. මොකද්ද සරෝජනන්ගේ ඔය හරුපේ සුරංග පුක ගලවගෙන දින්නේ? නෑ විජේපාල අයියේ පුක කියන්නේ බස් එක. බස් එකේ නම පුකානේ. දෙයනේ වෙන නමත් තිබ්බෙම නැද්ද නංගී ඔය බස් එකට දාන්න? හරි කමන්නේ මම සුරංග මල්ලි ආපුවම එන්නම්කෝ හයරෙක් ගැන කතා කරන්න. මං ගිහින් එන්නම්. අයියෝ දෙයනේ මගේ නිකන් ඔළුවත් නිකන් මොකද්ද වෙනවා. මුන්ට වෙන නමක් තිබ්බෙම නැද්ද දන්නේ නෑනේ. වෙනවට කියනවා නෙමෙයි. ඕක කොහේ හරි කවදා හරි වද්දාගත්තොත් අයියෝ පුක වද්දාගත්ත කියලා කොහොමද කටක් කරලා කියන්නේ දෙයනේ.